2011 වසරේදී රුසියානු පොලිසිය එක්තරා ඉතිහාසඥයෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී මුළු ලෝකෙම කම්පා කරන දසුනක් දැක ගන්න ලැබෙනවා. නිවස පුරා අමුතු ලෙස අලංකාර කරන ලද මිනිස් ප්‍රමාණය විශාල බෝනික්කන් 29 දෙනෙකු අසුන් ගන්වා තිබුණා. නමුත් මේවා සාමාන්‍ය බෝනික්කන් නෙවෙයි. මේවා සුසාන භූමි වලින් හොරාගත් මියගිය කුඩා ගැහැණු ළමයින්ගේ සැබෑ සිරුරු. ඇනටෝලි මොස්ක්වින් නැමැති මේ පුද්ගලයා මල සිරුරු හාරාගෙන ඒවා නිවසේ තබාගෙන මමීකරණය කර තිබුණා. සිරුරක් නරක් නොවී තබා ගැනීම සඳහා ඔහු ලුණු සහ බේකින් සෝඩා වැනි රසායනික ද්‍රව්‍ය සිරුරේ පටක ඇතුළට පුරවා තිබෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව රසායනික ද්‍රව්‍ය මගින් සිරුරේ ඇති තෙතමනේ ඉවත් කළ විට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නතර වී සිරුර වියලී යනවා. ඔහු මේ වියලුණු සිරුරු වල මුහුණ මත ඉටි ආවරණ තබා ඒවාට ඇඳුම් සහ මේකප් දමා අලංකාර කරලා තිබුණා. සමහර බෝනික්කන්ගේ පපුව ඇතුළත ඔහු කුඩා මියුසික් බොක්සස් සංගවා තිබුණේ ඔහු ඒවා අල්ලන විට ඒවායින් ශබ්ද ඇසීමටයි. ඔහු මේ දේ කළේ මියගිය දරුවන් කෙරෙහි තිබූ අනුකම්පාව නිසා බවත් ඔවුන්ට නැවත පණ දීමට උත්සාහ කළ බවත් ප්‍රකාශ කළා. නමුත් මේ අතිශය බියකරු මානසික තත්ත්වය නිසා ඔහු වසර ගණනාවක් තිස්සේ මලසිරුර සමග ජීවත් වී තිබුණා. අදටත් මේ බෝනික්කන්ගේ ඡායාරූප දකින ඕනෑම ආයෙකුගේ ඇඟ කිලිපොලා යන බව සහතිකයි. මිනිස් මනස කෙතරම් අඳුරු විය හැකිද? මේ ආදරයක්ද නැතිනම් අතිශය බියකරු උමතුවක්ද? මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.